ඉතියානව සාදරයෙන් පිළිගන්නවා විශ්ව සංගය YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාරකා රාශි ගැනයි. පැහැදිලිව රාත්‍රියාසය දෙස බලා සිටින විට මල් ඇතිරිලස්සේ විහිදී ගිය තාරකා අනන්ත ප්‍රමාණයක් දැකිය හැකියි. ඇතැම් ඒවා දීප්තියෙන් වැඩි. ඇතැම් ඒවා දීප්තියෙන් අඩුයි. අපේ පැරැන්නෝමේ විවිධ තරමේ වූ තාරකා එකිනෙක සම්බන්ධ කරමින් රූප රැනගන්නට පුරුදු වී සිටියා. ඇතැම් තාරකා එකිනෙක සම්බන්ධ කර රේඛා ඇන්ද විට සිංහයකු ලෙස පෙනෙන්නට පටන් ගත්තා. තවත් තැනක කලල් ලෙස පෙනෙන්නට පටන් ගත්තා. තවත් තැනක මාළුවෙකු ලෙස පෙනෙන්නට පටන් ගත්තා. මේ ආකාරයට රූප බොහෝ ගාණක් මවා ගත්තා. ඉන්පසු ඒවාට විවිධ නම් තැබුවා. ඒ විතරක් නෙවෙයි, මේ රූප ඇසෙන් කතන්දර පවා ගොඩනැගුවා. අද මේ රූප පොදුවේ හඳුන්වන නම තාරකා රාශි නමයි. දැනට මෙසේ නිර්මාණය කොටගත් රාශි 88ක් පමණ තිබෙනවා. අද අපි මේවාට යොදා ගන්න බොහෝ නම් පැණි ග්‍රීක රෝම කතන්දර වලින් අපට ලැබුණු ඒවායි. මෙම තාරකා රාශිය ඇතිවීම පිළිබඳ අපූර්ව කතන්දර හමුවන්නේ පැණි ග්‍රීසියෙන්. හෙසියෝඩ් නැමැති ග්‍රීක ජාතික කවියා ක්‍රිස්තුපූර්ව 8 වන සියවසේදී පමණ මේ පිළිබඳ ලියූ කවියක් අදත් ඉතිරිව තිබෙනවා. පසු ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙකු ටොලමි විසින් මෙම තාරකා රාශිය වඩාත් සවිස්තරාත්මකව ඉදිරිපත් කරා. මෙම තාරකා රාශිය අතර ඇන්ඩ්‍රොමීඩා, හර්කියුලිස්, ඔරායන්, නෝර්මා, ඔක්ටාන්, සිග්නස්, හයිඩ්‍රා ආදිය වඩාත් ප්‍රසිද්ධයි. තාරකා රාශි සහිත අහසේ සිටියම් වෙළඳපළෙන් ඔබට පහසුවෙන් ලබා ගත හැකියි. එක් රාශිය වසරේ කුමන කාලවලදී දර්ශනය වෙනවාද යන්නත්, ඒ පිහිටිය රහසේ කුමන ප්‍රදේශවලද යන්නත් ඒ සිතියම් වලින් සොයාගත හැකියි. එසේ නැත්නම් ස්මාර්ට් දුරකථන වලට Google Skip Map ස්ථාපනය කිරීම මගින්ද මෙය පහසෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒවා නිරීක්ෂණය කරන අතර තාරකා රාශිය නිර්මාණය වීම පිළිබඳ ලියවුණු ඉපැණි ග්‍රීක රෝම කතන්දරද සොයා කියවන්න. ඒවා ඉතාමත් රසවත්. ඉතින් මේ වගේ වැදගත් විද්‍යාත්මක තවත් තීරයක් ගැන ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු. මේ විශ්ව සංගය.